අයිබෝන් අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කන්ටැක්ට් ෆංගිසයිඩ් ගැන. ඉතින් ඔයාලා මගෙන් අහලා තිබුණා කැප්ටාන් ඒ වගේම මැන්කෝසෙප් වගේ ෆංගිසයිඩ් කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මම හිතුවා අද කන්ටැක්ට් ෆංගිසයිඩ් වෙන කැප්ටාන් මැන්කෝසෙප් ගැන කතා කරොත් හොඳයි කියලා. මෙතනින් මම අද සම්පූර්ණයෙන් ඔයාලත් එක්ක කතා කරනවා කැප්ටාන් කියන ෆංගිසයිඩ් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව යමු අපේ මාතෘකාවට. Agro 94. We are the future. ඉතින් අපි මුලින්ම බලමු කන්ටැක්ට් ෆංගිසයිඩ් එකක් කියන්නේ මොකක්ද? ඒක කොහොමද වැඩ කරන්නේ කියලා. මේ ස්පර්ශ දිලීරනාශකයක් එහෙම නැත්නම් කන්ටැක්ට් ෆංගිසයිඩ් එකක් කියලා කියන්නේ ශාක පත්‍රයක් විනිවිද යන්න හැකියාවක් නැහැ මේ දිලීරනාශක වලට. ඒත් හොඳ ආවරණයක් ලබා දීලා දිලීර වලට ශාක පත්‍ර ඇතුළට යන්න දෙන එක වළක්වලා ආරක්ෂිතව ශාකයක් තියාගන්න එක තමයි මේ කන්ටැක්ට් ෆංගිසයිඩ් වලින් කරන්නේ. හොඳම උදාහරණය තමයි අපි වැස්ස වෙලාවට අඳින රේන් කෝට් එකකින් අපිව වැස්සෙන් ආරක්ෂා කරනවා වගේම දිලීර වලින් දිලීර ආසාදනය වෙන්න දෙන්නේ නැතුව පත්‍රය වටේ ආරක්ෂාකාරීව තියාගන්න එක තමයි මේ කන්ටැක්ට් ෆංගිසයිඩ් වලින් සිද්ධ කරන්නේ. ඉතින් කන්ටැක්ට් ෆංගිසයිඩ් වලට උදාහරණ විදිහට අපිට කැප්ටාන්, සල්ෆර්, මැන්කෝසෙප් වගේ දිලීරනාශක භාවිත කරන්න පුළුවන් උදාහරණ විදිහට දෙන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට බලමු කැප්ටාන් කියන ෆංගිසයිඩ් එක කොහොමද වැඩ කරන්නේ කියලා. කැප්ටාන් කියන්නේ තැලමයිඩ් කාණ්ඩයේ දිලීරනාශකයක්. ඉතින් මේ කැප්ටාන් අපිට වෙළඳ පොලේ දැක ගන්න පුළුවන් කහ පාටට හුරු දුඹුරු පාටක් තියෙන දිලීරනාශකයක් විදිහට. මේක සුදු ඝනද්‍රව්‍යයක් විදිහට තමයි අතන නිෂ්පාදනය කරන්නේ. මේක වාණිජ්‍යමය වෙළඳ පොලේ යද්දී කහ පාට දුඹුරු පාට වර්ණයක් දැක ගන්න පුළුවන්. ඉතින් කැප්ටාන් වල විශේෂත්වය තමයි මේක කන්ටැක්ට් ෆංගිසයිඩ් එකක් විදිහට වැඩ ගන්න ප්‍රධාන හේතුව තමයි මේකේ දිලීර මර්ධනය කරන ක්‍රමවේදය. ඉතින් මේක ගැනදී ගොඩක් වෙලාවට සිද්ධ කරන්නේ අපි දන්නවා දිලීර කියන්නේ සෛලයක්. ඉතින් සෛලයක ශක්තිය ජනනය කරන මේකේ ශ්වසන ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕනේ. ඉතින් දිලීර වල ශ්වසන ක්‍රියාවලියට අවශ්‍ය වෙනවා එන්සයිම් ක්‍රියාකාරීත්වය. ඉතින් මේ එන්සයිම් ක්‍රියාකාරීත්වය නවත්තන එක තමයි මුලින්ම කැප්ටාන් කියන දිලීරනාශකයෙන් සිද්ධ කරන්නේ. ඉතින් මේ රෝගකාරක දිලීරවල ශ්වසන ක්‍රියාවලියට අවශ්‍ය ශක්තිය ලබා දෙන මේ තයෝල් කියන එන්සයිම් එකේ ක්‍රියාකාරීත්වය නවත්තන එක තමයි මේ කැප්ටාන් ෆංගිසයිඩ් එකෙන් ප්‍රධාන වශයෙන් සිද්ධ කරන්නේ. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට මේ රෝගකාරක දිලීරවල වර්ධනය, ප්‍රජනනය සම්පූර්ණයෙන් නවත්තනවා. ඒ වගේම ක්‍රමයෙන් මරණය අත් කරලා දෙන එක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඉතින් අපිට කැප්ටාන් නිෂ්පාදන වෙළඳ පොලේ විවිධාකාරයෙන් දැක් ගන්න පුළුවන්. ඒ කියන්නේ තෙත් කරන්න පුළුවන් පවුඩර් එකක් විදිහට, ඩස්ට් එකක් විදිහට, ඒ වගේම ග්‍රැනියුල් එකක් විදිහට මේ පසට යොදන්න පුළුවන් ග්‍රැනියුල් එකක් විදිහට, ඒ වගේම ලික්විඩ් එකක් විදිහට සීඩ් ට්‍රීට්මන්ට් කරන්න වෙනම යොදා ගන්නවා කැප්ටාන්. ඉතින් මේ විදිහට වෙළඳ පොලේ අපිට විවිධ විදිහට ගන්න පුළුවන් වුණ කැප්ටාන් මර්ධනය කරන රෝග විදිහට යටිපූස්, දියමලන් කෑම, පාදස්ත කුණු වීම, මුල් කුණු වීම මේ වගේ රෝග කිහිපයක්ම මර්ධනය කරන ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. ප්‍රධාන වශයෙන්ම යොදා ගන්නවා. සාමාන්‍යයෙන් අපි සීඩ් ට්‍රීට්මන්ට් එකකදී එහෙම නැත්නම් බීජ ප්‍රතිකාරයකදී කැප්ටාන් යොදා ගන්නවා බීජ කිලෝ එකකට ග්‍රෑම් 3ක් ග්‍රෑම් 6ක් වගේ ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් කුඩා බීජ නම් ග්‍රෑම් 6ක් යොදා ගන්නවා. ඒ වගේම විශාල බීජ නම් ග්‍රෑම් 3ක් වගේ ප්‍රමාණයක් ප්‍රමාණවත් වෙනවා මේ සීඩ් ට්‍රීට්මන්ට් එකකදී එහෙම නැත්නම් බීජ ප්‍රතිකාරයකදී. ඔය පාත්‍ය කරනන් දාන්නේ මේ කැප්ටාන් ඒ කියන්නේ මේ පසෙන් එන්න පුළුවන් දිලීර මර්ධනය කරගන්න අපිට පාත්‍ය වලට කැප්ටාන් වගේ දිලීරනාශකයක් යොදන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි වර්ග මීටර 10ක් වගේ ප්‍රමාණයක් පොඟව ගන්න සොයිල් ට්‍රීට්මන්ට් එකක් විදිහට ලීටර් 50කට ග්‍රෑම් 60ක් වගේ ප්‍රමාණයක් කැප්ටාන් අපිට යොදන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හෙට මුණ ගැහෙමු.